හායි ඔන්න හැමෝටම ඉතින් ඔන්න ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට 2026 අවුරුද්දේ ලග්න පලාඵල බලන්න තමයි ඔයාගේ ලග්නෙට කොහොමද කියලා දැනගන්න තමයි මේ ලග්න පලාඵල බලන්න තමයි ඔයාලා මේ channel එකට එකතුලා ඉන්නේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක නොදන්නවට බලන්න අනිවාර්යයෙන්ම share කරන්න පුළුවන්. අනිත් කට්ටිය ලග්න පලාඵල දැනගන්න අනිවාර්යයෙන්ම share කරන්න. ඒ වගේම ඔයාලට මාසෙන් මාස සතියෙන් සතිය අවුරුද්දෙන් අවුරුද්ද ලග්න පලාඵල බලන්න මගේ channel එකට තාමත් ඔයාලා එකතු වෙලා නැත්නම් ඉතින් ඔයාලා අලුත් කෙනෙක් නම් මගේ channel එකට එකතු වෙන්න පුළුවන්. එකතු වුණොත් තමයි ඔයාලට සතියෙන් සතිය මාසෙන් මාස අවුරුද්දෙන් අවුරුද්ද ලග්න පලාඵල වලට ඇවුම්කම් දෙන්න පුළුවන් වෙන්නේ. හරි තොරතුරු හරියටම ලග්න පලාඵල අරගෙන මගේ channel එකකින් ඉතින් මගේ channel එකට එකතු වුණොත් ඔයාලට හරි විස්තරයක් හරියටම දැනගන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙනම් අපි බලමු 2026 අවුරුද්දේ මේස ලග්න හිමියන්ට මෙම ලග්න 12ටම ලග්න පලාඵල අරන් ඇවිල්ලා තියෙනවද? පළවෙනි ලග්නේ වූ මේස ලග්න හිමියන්ට මෙම අවුරුද්ද කොහොමද උදා වෙන්නේ කියලා අපි බලමු 2026 අවුරුද්ද. මංගල කටයුතු වලට සුබදායක කාලයක් තමයි පෙන්වුම් කරන්නේ. ඉතින් මංගල කටයුතු වලට සුබදායක කාලයක්. ඉතින් මේ දේවල් කරගන්න. ඉතින් කෙනෙක්ගෙන් ගෙදරකින් අහන්න හිතාන හිටියානම් සමහරට ගෑනු ළමයි ගෙදරින් වෙන්න පුළුවන්, පිරිමි කෙනෙක්ගෙන් වෙන්න පුළුවන්, කැමැත්ත ගන්න හිතානම් අම්මා තාත්තෙන් කැමැත්ත ගන්න හිටියානම් ඔන්න හොඳ කාලයක් ඉතින් මෙම අවුරුදු තුල. ඉතින් ඒක නිසා ඒ දේවල්ට යොමු වෙන්න, ඒ දේවල්ට යොමු වුණොත් ඒ දේවල් සුබදායක කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන් කාලයක්. ඉතින් පැතිරෙන ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. පැතිරෙන ලෙඩ රෝග ඔබට ඇති වෙන්න පුළුවන්, විටින් විට ඇති වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ දේවල් වලට ප්‍රතිකාර ගත්තොත් ඒ දේවල් මඩපවත් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම ඔබ කරන කටයුතු ඔබට වැඩිපුරම සාර්ථකත්වයකට යොමු වෙන්න බැරි කාලයක් කියලා කියනවා. ඒ කියන්නේ ඔබ කරන කටයුතු තියෙනවා නම් සාර්ථක වෙන්න බැරි කාලයක් කියලා කියන්න ඕනේ. ඉතින් ඔබ කරන කටයුත්තක් මොකක් හරි පටන් ගන්න හිටියන ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. මොකක් හරි දෙයක් පටන් ගන්න හිතාන පටන් ගන්න හිතාගෙන ඉඳලා පටන් ගත්තොත් ඒ දේවල් සාර්ථක කරගන්න බැරි කාලයක් කියලා අවුරුද්දක් කියලා කියන්න ඕනේ. ඒ වගේම මෙම කාලය තුල වැඩිපුර මුදල් වියදම් වෙන කාලයක් තමයි පෙන්වුම් කරන්නේ. ඒ වගේම හවුල් ව්‍යාපාර කටයුතු කරන කෙනෙක් නම් ඉතින් හවුල් ව්‍යාපාර කටයුතු වලට සාර්ථක කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් හවුලේ කරන වැඩ සාර්ථක කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක නිසා තනියෙන් කරන්න බෑ ව්‍යාපාරයක් වුණත් මොකක් හරි තනියෙන් කරොත් ඔයා කඩාය වැටෙනවා. ඒ වගේම ඔයාට සුබදායක කාලයක් නොවේ. හැබැයි හවුලේ කරොත් ව්‍යාපාරයක් හරි මොකක් හරි දෙයක් පටන් ගත්තොත් හැබැයි ඒකට සුබදායක කාලයක් කියලා සුබදායක අවුරුද්දක් කියලා කියන්න ඕනේ. ඒක නිසා පටන් ගන්නවා නම් අනිවාර්යයෙන්ම හවුල දෙයක් කරන්න. හවුල දෙයක් කරොත් ඔබට අනිවාර්යෙන් සුබදායක කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ව්‍යාපාරයක් හෝ මොකක් හරි දෙයක් කරනවා නම් හවුල දෙයක් කරනවා නම් ඒ දේවල් සාර්ථක කරගන්න පුළුවන් හැකියාව තියෙනවා මෙම අවුරුද්දේ. තනියෙන් පටන් ගන්න ව්‍යාපාර සාර්ථක නැත. ඉතින් ඒ වගේම හොර සතුරන්ගෙන් ආරක්ෂා වෙන්න ඉතින් හොර සතුරන් එන්න පුළුවන් හැකියාව තියෙනවා. ලොකු මුදලක් අතට එනවා. මෝඩය වගේ මෝඩකමට වියදම් කරනවා. ඒ කියන්නේ ලොකු මුදලක් ඔබට අතට එනවා. එකපාර ලොකු මුදලක් ඔබට අතට එන්න පුළුවන් මේ අවුරුද්ද පුරාවට කවදා හරි දවසක. ඉතින් ඒක නිසා ඒක මාසෙන් මාස සතියෙන් සතිය ලග්න පලාඵල අරගෙන එනවා. ඒවට අහුම්කම් දුන්නොත් කොයි මාසෙද මේ මුදල එන්නේ, කොයි සතියේ මේ මුදල එන්නේ, කොයි දවසේද මේ මුදල එන්නේ කියලා ඔයාලට බලන්න පුළුවන්. ඔයාලත් එකතු වෙන්න channel එකට එකතු වෙන්න නැත්නම් එකතුලා ඉන්න. එහෙම වුණොත් ඔයාලට මේ දේවල් දැනගන්න පුළුවන් හැකියාව තියෙනවා ඉස්සරහා මාසවලදී. ඉතින් මේ ලොකු මුදලක් එනවා. ඉතින් ඒක කියන්නේ ඔයාලට මේ මුදලක් ආවොත් ඒක රැක ගන්න. ඉතින් මෙන්න මේ විදිහට මුදලක් එනවා. මෝඩකම නිසා ඒක නැති කරගන්නවා. ඒක නිසා මෝඩකම නිසා ඒක නැති කරගන්නවා කියලා තමයි මෙන්න මේ විදිහට පෙන්වුම් කරන්නේ. ඒක නිසා එන මුදල රැකගන්නේ නැහැ. ඒක ඒ විදිහටම ආව සැනින්ම ඒක නැති කරගන්න බවක් තමයි පෙන්වුම් කරන්නේ. ඒක නිසා මේ මුදල ගන්න අරගෙන මොකක් හරි දෙයක් කරන්න නැති වුණොත් ඔයාලට මේ මුදල නැති වෙන බවක් තමයි පෙන්වුම් කරන්නේ. ඒ වගේම හොර සතුරන්ගෙන් පරිස්සම් වෙන්න කියලා කියන්න ඕනි. ඔන්න ඔය විදිහට තමයි මේ මේස ලග්න පළවෙනි ලග්න මේස ලග්න හිමියන්ට ලග්න පලාඵල මෙම අවුරුද්දේ ගත වෙන්නේ. ඉතින් ඔයාලා මේස ලග්න හිමියෙක් නම් ඉතින් ඔයාත් මේ විදිහට channel එකට එකතු වෙන channel එකට එකතු වුණොත් ඔයාලා මාසෙන් මාස සතියෙන් සතිය ලග්න පලාඵලට අහුම්කම් දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයාගේ ලග්නෙට හරි තොරතුරු දැනගන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙනම් අපි බලමු ඊළඟ ලග්නයේ උසම ලග්න හිමියන්ට මෙම අවුරුද්ද කොහොමද 2026 අවුරුද්ද කොහොමද ගත වෙන්නේ කියලා විදේශ රැකියාවක් කරන්න කෙනෙක් නම් ඉතා සුබදායක කාලයක් කියලා කියන්න ඕනේ. ඒ කියන්නේ විදේශ රැකියාවක් කරන කෙනෙක් නම් ඉතින් විදේශ රැකියාවක් ගිහිල්ලා කරන කෙනෙක් වෙන්න පුළුවන්. සමහර ලංකාවේ ඉඳලා විදේශ රැකියාවත් එක්ක ගනුදෙනු විදේශ රටවල් එක ගනුදෙනු කරන කෙනෙක් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් සුබදායක කාලය සුබදායක අවුරුද්දක් කියලා තමයි පෙන්වුම් කරන්නේ. විදේශ රැකියාවකට යන්න හිතාගෙන හිටියා නම් ඔන්න ඒ දේවල් සාර්ථක වෙන කාලයක් සාර්ථක කරගන්න පුළුවන් වෙන කාලයක් කියලා කියනවා මෙම අවුරුද්ද පුරාවටම තියෙනවා. ඒක නිසා මේ අවුරුද්දේ විදේශ යන්න රටකට යන්න හිතාගෙන හිටියා නම් රැකියාවක් කරන්න හෝ නැත්නම් ඔබ චාරිකාවකට හෝ යන්න හිතාගෙන හිටියා නම් අන්න ඒ දේවල් වලට යොමු වෙන්න අවුරුද්දේ මුලම යොමු වෙන්න ඒ දේවල් වලට අනිවාර්යයෙන්ම එහෙම වුණොත් ඔයාට අවුරුද්දේ අවසානයේ වගේ වෙනකොට මැද වගේ වෙනකොට ඔයාට ඒ දේවල් වලට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක නිසා ඒ දේවල් වලට යොමු වෙන්නේ නැතුව නිකන් හිටියා කියලා ඔයාට ලැබෙන්නේ නැහැ. ගෙදරට අවිලා කවුරුත් ගෙන්නගෙන යන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යයෙන් මේ දේවල් වලට යොමු වුණොත් තමයි මේ දේවල් ඔයාට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඒ වගේම විවාහය කල් ගිහිල්ලා තිබුණා නම් ඒ දේවල් නැවත අලුත් වෙන කාලයක් කියලා කියන්න ඕනේ. ඒ කියන්නේ විවාහය කල් ගිහිල්ලා තිබුණා නම් ඔබගේ ඉතින් ඒ වගේ මංගල කටයුතු වෙන්න පුළුවන්. මොකක් හරි දෙයක් ගෙදරින් කැමැත්ත ගන්න දේවල් වෙන්න පුළුවන්. දෙන්නට දෙන්න රණ්ඩු සරුවල් ඇති වෙලා තිබුණා නම් අන්න ඒ දේවල් අලුත් වෙන ඒ වගේ විවාහය නැවත අලුත් වෙන දෙන්නට දෙන්න ආය කතා කරන ඉතින් එන්නේ මේ කාලයක් කියලා කියන්න ඕනේ. ඒ වගේම විවාහය ප්‍රමාද වෙලා තිබුණා නම් අන්න ඒ දේවල් නැවත ආරම්භ කරන්න හිතන නැවත මේ අවුරුදු තුල විවාහය කටයුතු වලට සුබදායක කාලයක් කියලා පෙන්වුම් කරනවා. ඉතින් ඒක නිසා විවාහ කටයුතු කරන කෙනෙක් නම් ඉතින් ඒ දේවල් වලට යොමු වෙන්න. ඉතින් අගෙන්ගේ ගෙදරකින් අහන්න හිතාගෙන හිටියා නම් ඒ වගේ මංගල කටයුතු දින දා ගන්න හිතාන හිටියා නම් වෙඩින් එකට එන්නේ දේවල් වලට මෙම කාලේ සුබදායක කාලයක් කියලා කියනවා. ඉතින් ඒ දේවල් වලට යොමු වෙන්න.
6 වෙනි මාසෙන් පස්සේ ගොඩක් සුබදායක දේවල් ඇති වෙන්න පුළුවන් ඔබට. ඒ කියන්නේ 6 වෙනි මාසෙන් පස්සේ මෙම අවුරුද්දේ 6 වෙනි මාසෙන් පස්සේ ඔබට සුබදායක මාසය ගානක් තියෙනවා. තව මාස 6ක් තියෙනවා. මේ මාස 6 සුබදායක කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. සුබදායක දේවල් ලැබෙන්න පුළුවන්. මිල මුදල් ටිකක් ලැබෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක නිසා මේ දේවල් වලට යොමු වෙන්න මේ මාස පළවෙනි මාස 6 තමයි මේ විදිහට කට්ට ගන්න තියෙන්නේ. මම පළවෙනි මාස 6න් පස්සේ වාට ලැබෙන මාස 6 සුබදායක තමයි පෙන්눔 කරන්නේ. ඒ වගේම සෙම්බිරිස්සාව වගේ ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේ විටින් විට ඒ දේවල් හැදෙන්න පුළුවන් හැකියාවක් තියෙන සෙම්බිරිස්සාව වගේ රෝග විටින් විට ඇති වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. උණ ගතියක් වගේ දේවල් ඇති වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒවට ප්‍රතිකාර ගත්තොත් ඒවා මැඩ පවත් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මිල මුදල් වැඩිපුර වියදම් වෙන කාලයක් කියලා පෙන්눔 කරනවා. ඒක කියන්න ඕනේ මිල මුදල් වැඩිපුර වියදම් වෙන කාලයක්. හරියට බලලා වියදම් කරන්න මොනවටද මේක වියදම් කරන්න ඕනේ කියලා. එහෙනම් අපි බලමු ඊළඟ ලක්ෂණය මිථුන ලක්ෂණ හිමියන්ට මෙම අවුරුද්ද කොහොමද උදා වෙන්නේ කියලා. මිල මුදල් වැඩිපුර ලැබුණත් ඒ දේවල් ඉතා ඉක්මනින්ම විනාශ කරගන්න බවක් තමයි පෙන්눔 කරන්නේ. ඒ කියන්නේ මිල මුදල් ඔබට ලැබෙනවා, ලැබුණට වැඩක් නැහැ. ලැබෙන ස්තැනින්ම ඔබ ඒ දේවල් විනාශ කරගන්න බවක් තමයි පෙන්눔 කරන්නේ. ඔබ විසින් මේ දේවල් කරගන්න බවක් තමයි පෙන්눔 කරන්නේ. කොච්චර මුදල් තිබ්බත් වැඩක් නැහැ. ඉතින් ඔබට කොච්චර මුදල් තිබ්බත් වැඩක් නැහැ. මේ දේවල් වතුර යනවා වගේ වියදම් වෙනවා තවත් පෙන්눔 කරනවා. හොයන ගානට වැඩිය දෙගුණයක් වියදම් වෙන බවක් තමයි පෙන්눔 කරන්නේ. පරණ රැකියාව මාරු කරන්න හිතන කාලයක් කියලා කියනවා. ඉතින් පරණ රැකියාව මාරු කරන්න හිතන කාලයක්. ඉතින් ඔබට එක එක දේවල් බැනුම් අහන්න ලැබෙනවා රැකියාවෙන්. එක එක ප්‍රශ්න ගොඩක් එන්න පුළුවන් හැකියාව තියෙනවා ඔබට. ඒක නිසා මේ දේවල් රැකියාව මාරු කරන්න හිතන කාලයක් කියලා කියන්න ඕනේ. පඩි වැඩිවීමක් උසස් වීමක් ලැබෙන්නේ නැහැ මෙම කාලය තුල. ඉතින් එකක් කියන්න ඕනේ. ඉතින් ඔබ බලාගෙන හිටියනම් ඒ දේවල් මෙම කාලය තුල ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ දේවල් වලට හිතාගෙන හිටියනම් ඒ දේවල් ඔබට ලැබෙන්නේ නැහැ. වැඩිපුර පොලිසියට යන්න ලැබෙන කාලයක්. ඉතින් නඩු හබ වලට වෙන්න පුළුවන්. නැත්නම් මොකක් හරි ප්‍රශ්නයක් දාගෙන වෙන්න පුළුවන්. ගෝරියක් දාගෙන වෙන්න පුළුවන්. කොහොම හරි ඉතින් ඔන්න පොලිසියට වැඩිපුර යදෙන්න කාලයක් මේ අවුරුද්ද පුරාවට වැඩිපුරම යන පොලිසියට යන වාර ගන්න වෙන්න පුළුවන් හැකියාව තියෙනවා මේ අවුරුද්දේ. ඉතින් ඒක නිසා මේ දේවල් වැඩ පවත්වා ගන්න තමයි මේ දේවල් කියන්නේ. ඉතින් ඒක නිසා මේ දේවල් රණ්ඩුවක් වෙන්න කලින් මොකක් හරි දෙයක් වෙන්න කලින් අනිවාර්යයෙන්ම ඔයාලට මේ දේවල් නතර කර ගන්න පුළුවන් මේ විදිහට මේ දේවල් අහලා හිටියානම්. විවාහ ජීවිතයේ රණ්ඩු සරුවල් ඇති වෙන කාලයක් කියලා කියන්න ඕනේ. ඉතින් ඔන්න ඔබට විවාහ ජීවිතයක් තිබුණා නම් ඒ දේවල් රණ්ඩු සරුවල් ඇති වෙන්න පුළුවන් හැකියාවක් තියෙන දෙන්න දෙපැත්තට වෙන තරමටම රණ්ඩු සරුවල් ඇති වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම මංගල කටයුතු ස්ථිර කරගන්න හිතාන ඉතනම් කවුරු හරි කෙනෙක් මේ දවස්වල මේ මාසයේ මෙම අවුරුදු තුල මේ විදිහට කරන්න එපා. එහෙම වුණොත් ඒ දේවල් කඩාකප්පල් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම ඔය දැන් බැඳලා ඉන්න දෙන්නෙක් ගාව රණ්ඩු සරුවල් ඇති වෙනවා වගේම තමයි මේ විදිහට ආදරෙන් ඉන්න දෙන්නෙක් ගැන රණ්ඩු සරුවල් ඇති වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. පොඩි ප්‍රශ්නයක් නිසා මේ විදිහට දුර ගිහිල්ලා මේ දේවල් නතර කරන තැනට මේ විදිහට කටයුතු වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක නිසා මේ දේවල් හරියට බලලා වෙලා හරියට වශයෙන් ටික කතා කරොත් හරියට මේ දේවල් මට පවත් ගන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. වෙනදාට වැඩිය ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන් වෙන කාලයක්. කියන්නේ වෙනදා අවුරුදු වලට වැඩිය මාස වලට වැඩිය මෙම අවුරුද්ද තුල ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන් වෙන කාලයක් කියලා කියන්න ඕනේ. ඉගෙන ගන්න දූ දරුවන්ටම හොඳ කාලයක් නොවේ කියලා කියන්න ඕනේ. ඒ කියන්නේ ඉගෙන ගන්න දූ දරුවෝ ඉන්නවා නම් ඒ කට්ටියටත් හොඳ කාලයක් නොවේ මෙම කාලය තුල. ඒක නිසා ඒ දේවලුත් දරුවන් ගැනත් පොඩ්ඩක් බලන්න. ඒ වගේම අපි බලමු ඊළඟ ලග්නය වූ කටක ලග්න හිමියන්ට මෙම අවුරුද්ද කොහොමද කියලා. සූදු කීඩාව ඔබ කරනවා නම් ඒ කියන්නේ ඔබ සූදු කීඩාවට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක් නම් කරන කෙනෙක් නම් ඔන්න නතර කරන්න. ඔබට ලොකු මුදලක් වියදම් වෙන්න පුළුවන්, වැය වෙන්න පුළුවන්. ඒ මුදල නැවත හොයන්න බෑ. ඒක නිසා ඒ දේවල් වලට යොමු වෙන කෙනෙක් නම් අන්න ඒ දේවල් වලින් මඩ පවත්ත ගන්න. මොකද ඒ දේවල් වලට යොමු කරන්න එපා. ඔබ මෙච්චර ගාණක් ගන්න කියලා දානවා. ඔබ බලනකොට අන්තිමට මේ අවුරුද්දේ ලොකු මුදලක් ඔබට යනවා. ඒක නිසා ඒ දේවල් නවත්ත ගන්න. ඒක තමයි කියන්නේ. ඒක නිසා සූදු කීඩාව කරන කට්ටිය සුබදායක නෙවෙයි. අනිවාර්ය ලොකු මුදලක් ඔබට නැති වෙන්න පුළුවන් හැකියාව පෙන්වන්න කරනවා. ඒ වගේම ආගමික කටයුතු වලට ඔබ ආගමික කටයුතු වලට වැඩිපුර නැඹුරු වෙන බවක් තමයි පෙන්වන්න කරන්නේ. මිල මුදල් පවා වියදම් කරන බවක් තමයි පෙන්වන්න කරන්නේ. ඒක හොඳ දෙයක්. ඉතින් මිල මුදල් පවා ආගමික කටයුතු වලට වැඩිපුර යෙදවන බවක් තමයි පෙන්වන්න කරන්නේ ඔබගෙන්. ඒ වගේම අවුරුද්දේ වැඩිපුරම යෙදෙන්නේ ආගමික කටයුතු එකක ඉන්න තමයි ඔබට වැඩිපුරම ලැබෙන්නේ කියලා කියන්න ඕනේ. මිල මුදල් ඔබට ආවත් ඒවා හරියට පාලනය කරගන්න බැරි බවක් තමයි පෙන්වන්න කරන්නේ. ඒ කියන්නේ මිල මුදල් විටෙන් විට එනවා ඔබට. ඒ දේවල් කොහෙන් හරි මිල මුදල් එනවා. ඒත් ඔබට ඒවට පාලනය කරගන්න බැරි බවක් තමයි පෙන්වන්න කරන්නේ. ඒ කියන්නේ පාලනය කරගන්න බෑ. ඒවා ගිලිහිලා යනවා තමයි වේදන් වෙනවා තමයි පෙන්වන්න කරන්නේ. ඒ දේවල් හරියට පාලනය කරගත්තොත් ඔබට හරියටම සුබදායක කරගන්න පුළුවන් මේ අවුරුද්ද. අන්තිමට ගත්තු දෙයක්වත් නැහැ, කරගත්තු දෙයක්වත් නැහැ. මිල මුදලුත් හොයාලා ගොඩක් සල්ලි හොයලා තියෙනවා. ඒ වුණාට මේ විදිහට ඒක තමයි මුලින්ම කිව්වේ. මිල මුදල් එනවා. ඉතින් මේ සුදු කීඩාව වගේ වලට ඇබ්බැහි වෙන්න එපා කියලා කිව්වේ ඒකයි ඔබට. ඒක නිසා ලොකු මුදලක් ඔබ නැති කරගන්න මේ දේවල් වලින්. ඒක නිසා මේ දේවල් පරිස්සම් කරගන්න මුදල්. ඉතින් මුදල් එනවා ඔබට. මුදල් ආවට වැඩක් නැහැ. මුදල් මෙච්චර ගාණක් හොයලා තියෙනවා ඔබ. හෙව්වට වැඩක් නැහැ. ඔබ මේ දේවල් නිකුරුනේ නාස්ති කරලා තියෙන්නේ. ඒක නිසා ඔබ අන්තිමට හිතේ ඔබ කරගත්තු දෙයක්වත් නැහැ. මුදල් නම් මෙච්චර ගාණක් හොයලා තියෙනවා. ඔබ කරපු දෙයක්වත් නැහැ. කාලත් නැහැ අන්තිමට. කාලා බීලත් නැහැ. මුදල් ඔන්න වියදම් කරලා තියෙනවා. ඒ විදිහට තමයි ඔබට පෙන්වන්න කරන්නේ. ඒක නිසා මේ දේවල් හරියට මේව කරගන්න තමයි මේ විදිහට කියන්නේ. මේ දේවල් හරියට බලලා වැඩ කරගත්තොත් හරියටම කරගන්න පුළුවන්.
රැකියාවේ පඩි වැඩිවීමක් වගේ දෙයක් වෙන්න පුළුවන්. රැකියාවක් කරන කෙනෙක් නම් පඩි වැඩිවීමක් උසස් වීමක් වගේ දෙයක් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා ඔබට. ඒක නිසා මේ දේවල් වලට යොමු වෙන්න. නිකන් හිටියා කියලා මේ දේවල් ලැබෙන්නේ නැහැ. මේ දේවල් වලට යොමු වෙන්න ඕනි. ගොවිතැන් කරන අයට ගොඩක් ලාභ ලැබෙන කාලයක් පුළුවන් කාලයක් කියලා කියන්න ඕනේ. ලාභ ලබා ගන්න පුළුවන් වෙන කාලයක් කියලා කියන්න ඕනේ. ඉතින් ගොවිතැන් කරන කෙනෙක් නම් ඔබ ඉතින් ඔන්න ඔය ගොවිතැන් වලින් ලාභ ලබන්න පුළුවන් වෙන කාලයක් කියලා කියන්න ඕනේ. යාළුවෝ මිත්‍ර සමග ඇවිදින්න විනෝදචාරිකා යන්න ලැබෙන කාලයක් කියලා කියන්න ඕනේ. ඒ කියන්නේ ඔබේ ගමේ කට්ටියත් එක්ක වෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ යාළුවොත් එක්ක වෙන්න පුළුවන්. නැත්නම් ඔබේ පවුලේ අයත් එක්ක වෙන්න පුළුවන් විනෝදචාරිකා යන්න ලැබෙන කාලයක් කියලා කියන්න ඕනේ. ඒ වගේම ඔළුව කැක්කුම විටින් විට එන්න පුළුවන්. ඒ වගේ දේවල් වලට ප්‍රතිකාර ගන්න, ඒ දේවල් මට පවත් ගන්න පුළුවන් හැකියාව තියෙන විටින් විට ඔළුව කැක්කුමක් ඔබට එන්න පුළුවන් හැකියාව තියෙන මේ අවුරුදු පුරාවටම. මංගල කටයුතු තරම් සුබදායක බවක් පෙන්වුම් කරන්නේ නැහැ. ඒ කියන්නේ මංගල කටයුතු නම් එච්චර සුබදායක බවක් පෙන්වුම් කරන්නේ නැහැ ඔබට මෙම අවුරුද්ද තුල. එහෙනම් අපි බලමු ඊළඟ ලග්නෙ වූ සිංහ ලග්න හිමියන්ට මෙම අවුරුද්ද කොහොමද උදා වෙන්නේ කියලා. ධනය අතින් දුක් විඳින්න ලැබෙන කාලයක්. ඉතින් සිංහ ලග්න හිමියන්ට ඔන්න ධනය අතින් දුක් විඳින්න ලැබෙන කාලයක්. සල්ලි නැතුව ගොඩක් දුක් විඳින්න, කන්න නැතුව මොන හරි දෙයක් ගන්න ලැබෙන්නේ නැතුව ගොඩක් ඔන්න දුක් විඳින්න ලැබෙන කාලයක් කියලා කියන්න ඕනේ සිංහ ලග්න හිමියන්ට. ඒ වගේම වසරේ මුල් කාලයේ ධනය එන මාර්ග කිසිම දෙයක් නැත. ධනය නැතුව ගොඩක් දුක් විඳින්න ලැබෙන කාලයක් කියලා කියන්න ඕනේ. ඉතින් ඒ වගේම රැකියාවක් තනතුරු තිබුණා නම් ඒ තනතුරු ගැලවී යන බවක් තමයි පෙන්වන්න කරන්නේ. ඒ කියන්නේ ඔබ රැකියාවක් කරන තැන බැනුම් අහන්න ලැබෙන කාලයක්. ඒ වගේම රැකියාව එපා වෙන කාලයක්. ඉතින් ඒක නිසා මෙන්න මෙතන බැනුම් අහලා රැකියාව එපා වල රැකියාව දාලා යන කාලයක් කියලා කියන්න ඕනේ. ඒ වගේම ඒ දේවල් අවසාන අවුරුද්දේ ඔබට මෙම තිබුණු දේවල්, ඒ කියන්නේ මෙම අවුරුද්දේ අවසාන කාලේ එම තිබුණු දේවල් කොම නැති වෙනවා. ඒ කියන්නේ මිල මුදල් ප්‍රශ්න තිබුණා නම් ඒ දේවල් නැති වෙනවා. ඒ වගේම රැකියාවේ මොන හරි රණ්ඩුවල තිබුණා නම් ඒ දේවල් රැකියාවට එපා වෙලා තිබුණා නම් අන්න ඒ දේවල් නැති වෙලා නැවත ඔබ සඳහා වාසනාව වෙන කාලයක් කියලා කියන්න ඕනේ අවුරුද්දේ අවසාන කාලය. ඒ වගේම තිබුණු ඒ කියන්නේ රැකියාව නැති වෙලා තිබ්බනම් ඒ රැකියාවක් හම්බ වෙනවා. ඒ වගේම රැකියාවේ හිටියා නම් ඒ විදිහට උසස් වීමක් සමග පඩි වැඩිවීමක් වෙනවා. ඒ වගේම කට්ටිය අතර කතා බහට ලක් වෙන පුජ්‍යලයක් වෙනවා. ඒ වගේම කැපී පෙනෙන පුජ්‍යලයක් වෙනවා. ඒ වගේම ගමේ වෙන්න පුළුවන්, නගරේ වෙන්න පුළුවන් ප්‍රසිද්ධ පුජ්‍යලයක් වෙනවා. ඔබ කතා බහට ලක් වෙන පුජ්‍යලයක් වෙනවා. ඉතින් මේ දේවල් වලට කරන කටයුතු සාර්ථක කරගන්න පුළුවන් හැකියාව තියෙන මේ දේවල් වලට යොමු වෙන්න. ඉගෙනුම ලබන දූ දරුවන්ට ඉතා සුබදායක කාලයක් නොවේ මෙම කාලය තුල එකක් කියන්න ඕනේ. ඒ වගේ මංගල කටයුතු වලට ඉතා සුබදායක කාලයක් නොවේ මෙම කාලය එකක් කියන්න ඕනේ. ඉතින් මංගල කටයුතු කරන්න හිතන මේ කාලය තුල මෙම අවුරුදු තුල සුබදායක කාලයක් නොවේ බවත් වෙනම සඳහන් කළ යුතුයි. ඒවා කැඩී බිඳී යන්න පුළුවන් හැකියාව තියෙන සම්ඩු සරුවල් ඇති වෙන්න පුළුවන් හැකියාව තියෙන මංගල කටයුතු කියන්නේ දෙන්න අතර සම්ඩු සරුවල් ඇති වෙන්න පුළුවන් හැකියාව තියෙන බැඳලා ඉන්න දෙන්න පවා අතර සම්ඩු සරුවල් ඇති වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක නිසා මේ දේවල් වලින් කතාව පරිස්සම් කරගන්න හිමුණු තේරහඬු සරුවල් නැති කරගන්නත් පුළුවන්. ඒ වගේම බෝ වෙන රෝග වලින් පරිස්සම් වෙන්න බඩේ කැක්කුමක් වගේ දෙයක් ඔන්න එන්න පුළුවන් හැකියාව තියෙන විටින් විටට. ඒක නිසා මේ දේවල් වලට බෙහෙත් ගන්න නැති වුණොත් ඒ දේවල් මැඩ පවත්වා ගන්න බැරි වෙනවා. අනිවාර්යයෙන් මේ දේවල් වලට ප්‍රතිකාර ගන්න. ඔන්න ඔය විදිහට තමයි ඉතින් ඊළඟ ලක්නෙට බලමු අපි මෙම අවුරුදු කොහොමද කියලා. කන්‍යා ලග්න හිමියන්ට මෙම අවුරුදු කොහොමද ගත වෙන්නේ කියලා අපි දැන් එහෙනම් බලමු. වැඩිපුර මුදල් අතේ ගැවසෙන කාලයක්. මුදල් ඉතිරි කරලා තිබුණා නම් මුදල් ඔන්න වැඩිපුර අතේ ගැවසෙන කාලයක්. කියන්නේ මුදල් ඔබට කොහෙන් හරි අතේ ගැවසෙනවා. මුදල් ඔබේ අතේ ගැවසෙන මේ අවුරුදු තුල. කොහෙන් හරි මුදල් එක්ක දීලා වෙන්න පුළුවන්, නැත්නම් ඔබේ අතේ තිබුණු මුදල් වෙන්න පුළුවන්, නැත්නම් ලෝන් එකක් දාලා වෙන්න පුළුවන්. කොහොම හරි මොකක් නිසා හරි ඔන්න ඔබට මුදල් අතේ වැඩිපුර ගැවසෙන කාලයක් කියලා කියන්න ඕනේ. ඒ වගේම හිගයට මුදල් ලැබෙන කාලය කියන්නේ පොලියට අරන් තිබුණා නම් මොකක් හරි දෙයක් තිබුණා නම් ඒ දේවල් සාමාන්‍යයෙන් ගෙවා ගන්න පුළුවන් වෙන කාලය. කියන්නේ පොලියට ණය මුදලක් අරගෙන තිබුණා නම් අන්න ඒ දේවල් ගෙවා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකක් හරි ලෝන් එකක් අරන් තිබුණා නම් අන්න ඒ දේවල් ගෙවා ගන්න පුළුවන් වෙන අවුරුද්දක් කියලා කියන්න ඕනේ. ඒ වගේම මුදල් ලැබිලා ඇති වාසනාවක් කාලයක් කියලා කියන්න ඕනේ. මුදල් ලැබීම අතින් වාසනාවන්ත කාලයක් කියන්නත් ඕනේ. මම මුලින්ම කිව්වා වගේ ඉතින් මුදල් අතේ ගැවසෙන කාලයක්. ඒ කියන්නේ මම කිව්ව මුදල් ගැවසෙන කාලයක් කියලා මුලින්ම. ඒක නිසා මුදල් ඔබේ අතේ ගැවසෙන කාලයක් මේ කාලය තුල. ඒක නිසා මේ මුදල් ගැවසෙන දේවල් වලින් තමන් වැඩක් කරගන්නවා. තමන් වැඩක් කරගත්තේ නැති වුණොත් අනිවාර්යයෙන්ම මේ දේවල් නැති වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම නැති වෙන කලින් මේ දේවල් හරියටම වැඩ ටික වා කරගන්න ඕනේ. ඒ වගේම ලොතරැයි වාසනාව උරුගා බලන්නත් අමතක කරන්න එපා. ඔන්න ලොතරැයි වාසනාව උරුගා බලන්නත් අමතක කරන්න එපා. ලොතරැයි වාසනාවුත් ඔන්න ඔබට තියෙනවා මෙම අවුරුද්ද තුල. රැකියාව අතාරින්න හිතන කාලයක්. එය ඔබ යහපත් පිණිස වෙනවා. ඒ කියන්නේ රැකියාවක් අතාරින්න හිතන කාලයක්. ඒ කියන්නේ රැකියාවට යනවා වගේ යනවා, ඔහේ යනවා, එපා වෙලා හිටියා නම් ඔන්න රැකියාව ප්‍රශ්න ඇවිල්ලා හරි මොකක් හරි නිසා රැකියාව නැති වෙන කාලයක් මේ කාලය තුල. ඒක නිසා ඔබට එපා වෙලා හරි මොනවා හරි නිසා ප්‍රශ්නයක් නිසා වෙන්න පුළුවන්. රැකියාවේ ප්‍රශ්නයක් නිසා වෙන්න පුළුවන්. ඔබට හිත එපා වෙලා කොහොම හරි රැකියාව නැති වෙන කාලයක් තමයි පෙන්වුම් කරන්නේ. අවුරුද්දේ අවසානයේ ඉතා සුබදායක බවක් තමයි පෙන්වුම් කරන්නේ. ඒ කියන්නේ අවුරුද්දේ අවසානයේ සුබදායක බවක් ඔබට පෙන්වුම් කරනවා.
ලැබෙන මිල මුදල් වලින් හරියට ප්‍රයෝජන ගත්තොත් ඔබට කෝටිපතියෙක් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඔබට කෝටිපතියෙක් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. කෝටිපතියෙක් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. හරියට ඔබ ලැබෙන මුදල් වලින් ප්‍රයෝජනයක් ගත්තොත් ඒක තමයි මම කිව්වේ. ඔබට සුබම සුබ අවුරුද්දක් මේක. ඒක නිසා ඔබ හරියට මුදල් අතේ ගැවසෙන කාලයක් මුලින්ම කිව්වා වගේ. ඒක නිසා මේ මුදල් ගැවසෙන දේවල් වලින් හරියට වැඩක් කරගත්ත ඔබට කෝටිපතියෙක් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක නිසා මේ දේවල් හරියට වැඩ ටික කරගන්න. මංගල කටයුතු ඉතා සුබදායක කාලයක් කියලා කියනවා. ඒ කියන්නේ මංගල කටයුතු වලටත් ඔන්න ඉතා සුබදායක කාලයක් තමයි ඔබට පෙන්වුම් කරන්නේ. ඒක නිසා ඒ දේවල් වලට ප්‍රේම සම්බන්ධතා පටන් ගන්න, ඒ දේවල් ගෙවල් වලට කියන්න, ඒ වගේ මේ දේවල් කරන්න, වෙඩින් එකක් ගන්න ඉතා සුබදායක අවුරුද්දක් තමයි මේ පෙන්වුම් කරන්නේ. ඉගෙන ගන්න දූ දරුවන්ට ඉතා සුබදායක කාලයක් තරඟ විභාග වලින් ජයග්‍රහණ හිමි කර ගන්න පුළුවන් වෙන කාලයක් කියලා කියන්න ඕනේ. කියන්නේ මංගල කටයුතු වලට වගේම ඔන්න තරඟ විභාග වලින් ජයග්‍රහණ හිමි කර ගන්න පුළුවන් වෙන කාලයක් කියලා කියනවා. දූ දරුවන් ඉන්නවනේ. ඒ දරුවන්ට ඔන්න තරඟ විභාග වලින් ජයග්‍රහණ හිමි කර ගන්න පුළුවන් වෙන කාලයක් කියලා කියන්න ඕනේ. විටින් විට ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන් වෙන කාලයක්. ඒක නිසා ඒ දේවල් වලට ප්‍රතිකාර ගත්තොත් ඒ දේවල් මැඩ පවත්වා ගන්න පුළුවන් වෙන කාලයක් කියලාත් ඔන්න ඔබට කියන්න ඕනේ. ඊළඟ ලග්නය තුලා ලග්න හිමියන්ට මෙම අවුරුද්ද කොහොමද ගත වෙන්නේ කියලා 2026 මෙම අවුරුද්ද. ඉතින් රැකියාවේ උසස් වීමක් ලැබෙන්න පුළුවන් කාලයක් කියලා කියන්න ඕනේ. කියන්නේ රැකියාවක් බලාගෙන හිටියා නම් ඔන්න ලැබෙන්න පුළුවන් කාලයක්. රැකියාවක් බලාගෙන හිටියන කෙනෙක් නම් එන රැකියාවක් ලැබෙන්න පුළුවන්. ඒ වගේම රැකියාවක් කරගෙන ගිය කෙනෙක් නම් ඔන්න උසස් වීමක් වගේ දෙයක් ලැබෙන්න පුළුවන් හැකියාවක් තියෙන මේම කාලය තුල ඒ දේවල් වලට යොමු වෙන්න ඕනේ. නිකන් ඉඳලා හරියන්නේ නැහැ. ඒ දේවල් ගන්න යොමු වෙන්න ඕනේ. ඒ වගේම රැකියාවක් නිකන් ගෙදරට එන්නේ නැහැ. ඒ දේවල් ගන්න යොමු වෙන්න ඕනේ. යමුනාට පස්සේ රැකියාවක් ගන්න පුළුවන් හැකියාවක් තියෙන මේම කාලය තුල සුබදායක රැකියාවක් හොඳ රැකියාවක් ඔබට කරන්න පුළුවන් කාලයක් කියලා කියන්න ඕනේ. ඉතා සුබදායක කාලයක් ප්‍රසිද්ධියට කරන කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙන කාලයක් කියලා කියන්න ඕනේ. ඒ කියන්නේ ඔබ ප්‍රසිද්ධියට කරන කටයුතු කරන කෙනෙක් නම් ඔන්න ඒ දේවල් සාර්ථක කරගන්න පුළුවන් වෙන කාලයක් කියලා කියන්න ඕනේ. ඒ කියන්නේ මියුසික් පැත්ත කරන කෙනෙක් නම්, ඒ වගේම සෝෂල් මීඩියා පැත්ත හැන්ඩල් කරන කෙනෙක් නම් අන්න ඒ දේවල් ප්‍රසිද්ධ කරගන්න පුළුවන් වෙන ප්‍රසිද්ධියට කරන කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙන කාලයක් කියලා කියන්න ඕනේ. ඉතින් ඔබේ නම බැබලෙන කට්ටිය අතර කතා වෙන චරිතයක් වෙනවා. ඒක නිසා ඒ දේවල් වලට ප්‍රසිද්ධ බව ඇති වෙන කාලයක් අවුරුද්දක් කියලා කියන්න ඕනේ. අන්න ඔබට එම කාලය තුල සුබදායක අවුරුද්දක් කියලා කියන්න ඕනේ මෙම අවුරුද්ද තුල. ඒ දේවල් කරන කෙනෙක් නම් අන්න ඒ දේවල් වලට සුබදායක අවුරුද්දක් මේක. ඒක නිසා ඒ දේවල් කරන්න. හැමතැනම කරන දේවල් සාර්ථක වෙන කියන්නේ හැම දෙයක්ම කරන දේවල් සාර්ථක වෙනවා. ඉතින් ඔබ සාමාන්‍ය මොකක් හරි අත ගැහුවොත් දෙයක් කරන්න ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ ව්‍යාපාරය සාර්ථක කරගන්න පුළුවන් වෙන කාලයක් කියලා කියන්න ඕනේ. ඉතින් ඔබ අත ගන්න සාමාන්‍ය ඕන වැඩක් සාමාන්‍ය හොඳටම වැඩක් වෙනවා. ඉතින් සාමාන්‍ය ඔබ ව්‍යාපාරයක් අත ගැහුවා නම් ඔබ පළවෙනි අතාර ව්‍යාපාරයක් කරන්න ඔබ දන්නේ නැහැ මොකද්ද කියලා ව්‍යාපාරය. ඉතින් ඔන්න ඔබ ආරම්භ කරපු ව්‍යාපාරය ඔන්න ඔබ දන්නේම නැහැ. ඔබ දන්නේම නැතු ව්‍යාපාරෙ උඩ ගිහිලා ඉවරයි. ඉතින් ඔබ කතා වෙනවා ඔබ ප්‍රසිද්ධ වෙනවා. ඒ වගේ ව්‍යාපාරෙ ප්‍රසිද්ධ වෙනවා. ඉතින් ඔබ දන්නේම නැතු ඒ දේවල් කරලා ඉවරයි. ඔබ නිකමට වගේ පටන් ගන්න. නිකමට වගේ පටන් ගන්න දේ මෙන්න මේ විදිහට ප්‍රසිද්ධ වෙනවා. ඒක නිසා මේ වගේ කාලයක් ඉතින් ඔබට මේක සුබ කාලයක් කියලා කියන්න ඕනේ. ඒ වගේම කොහෙන් හෝ ඔබට ඒ කියන්නේ කොහෙන් හෝ ඉතින් ඔබ යාළුවෙක් වෙන්න පුළුවන් නැත්නම් කොහෙන් හරි දෙයක් ඉතින් ඔබට ධනය ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ කොහෙන් හෝ ඔබේ අතර ධනය ලැබෙන්න පුළුවන් වෙන කාලයක් කියලා කියන්න ඕනේ. ඉතින් ඒක අනිවාර්යෙන් කියන්න ඕනේ කොහෙන් හෝ ඔබට ධනය ලැබෙන්න පුළුවන් වෙන අදාතේ ධනය ගැවසෙන ධනය ලැබෙන්න පුළුවන් වෙන කාලයක් කියලා කියන මේ අවුරුද්දේ මංගල කටයුතු ඉතා සුබදායක කාලයක් නොවේ. ඒ කියන්නේ මංගල කටයුතු ඉතා සුබදායක කාලයක් නොවේ කියලා තමයි කියන්නේ. ඉතින් මංගල කටයුතු වෙන ඉතා සුබදායක කාලයක් නොවේ. රණ්ඩු සරුවල් ඇති වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් දෙන්න අතර. ඉතින් බැඳලා ඉන්න දෙන්න අතර උනත් රණ්ඩු ඇති වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ප්‍රශ්න ඉතින් කතා කරන තුන් හිටියා නම් ගොඩක් ප්‍රශ්න විසඳනවා. ඒක නිසා කතාව නිසා තමයි මේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් හැකියාව තියෙන දෙන්න දෙපැත්තට වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා දේවල් මැඩපවත්වා ගන්න. ඉතින් කතාව නිසා කතාව අඩු කරලා නැතුනොත් මේ විදිහට රණ්ඩු සරුවල් ඇති වෙලා මේ දේවල් කඩාකප්පල් වෙන්න පුළුවන්. ඒ වගේම අධ්‍යාපනය ලබන දූ දරුවන්ට ඉතා හොඳ කාලයක් කියලා කියන්න ඕනේ. කියන්නේ අධ්‍යාපනය ලබන දූ දරුවන්ට ඔන්න ඉතා හොඳ කාලයක් මෙම තරඟ විභාගයෙන් ජයග්‍රහණය කර ගන්න පුළුවන්. ඒ වගේ දේවල් වලට යොමු වෙන්න. ඉතින් ඒ වගේම සුබදායක කාලයක් කියලා කියන්න ඕනේ. ව්‍යාපාර කරන කට්ටියට ඉතා සුබදායක කාලයක් බැබලෙන කාලය මම කිව්වා මුලින් මේක. ඉතින් ඔයාට ව්‍යාපාර කරන කට්ටියට ඉතින් මොන දේ පටන් ගත්තත් සුබදායක කාලයක් කියලා මම කිව්වා. ඉතින් ඒ විදිහට මේ දේවල් බැබලෙනවා. ඉතින් ඒ වගේම සුබදායක කාලයක් කියලා කියන්න ඕනේ. ඔලුව කැක්කුමක් වගේ දෙයක් විටින් විට එන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ වලට ප්‍රතිකාර ගන්න, ඒ දේවල් ප්‍රතිකාර ගත්තොත් මට පවත් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. විටින් විට අවුරුද්ද පුරාවට ඔලුව කැක්කුමක් එන්න පුළුවන්. තද ඔලුව කැක්කුමක් එන්න පුළුවන්. ඒ දේවල් ප්‍රතිකාර ගන්න නැතුව හිටියොත් ඒ දේවල් මට පවත් ගන්න බෑ වුණොත් ලොකුවටම ගිහිල්ලාවිලා ඒක ලොකු ලෙඩක් වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ දේවල් ප්‍රතිකාර ගත්තොත් ඒ දේවල් නතර ගන්න පුළුවන් හැකියාව තියෙනවා. නතර කරගන්න අනිවාර්යෙන් ප්‍රතිකාර ගන්න. නැති වුණොත් ඔබ අනේ ඔක සාමාන්‍ය දෙයක් නේ කියලා හිටියොත් ඔබට ඒ දේවල් වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් ඒවට ප්‍රතිකාර ගන්න එකයි මම කියන්නේ. හරි එහෙනම් අපි බලමු ඊළඟ ලග්නයේ උච්චික ලග්න හිමියන්ට මෙම අවුරුද්ද කොහොමද කියලා. මිල මුදල් ගලාගෙන ආවත්, ඒ කියන්නේ මිල මුදල් ඔබට ගලාගෙන එනවා, ගලාගෙන ආවත් ගලාගෙන නැවත යන බවක් තමයි පෙන්වුම් කරන්නේ. ඒ කියන්නේ මිල මුදල් ඔබට ගලාගෙන එනවා. හැබැයි ඒවා නැවත ගලාගෙන යන විදිහට තමයි පෙන්වුම් කරන්නේ. ඒ කියන්නේ මෙම අවුරුද්ද මේ විදිහට හැසැරසලා තියෙන්නේ ඔබට. ඉතින් ඒක නිසා මේ දේවල් එනකොට ඔබ දැනගන්න ඕනි
ඕන දෙයටත් එපා දෙයටත් මිල මුදල් ආවට මිල මුදල් මගේ අතේ සල්ලි තියෙනවා දැන් ඕන විදිහට වියදම් කරන්න කියලා හැම දෙයකටම වියදම් කරන්නේ නැතුව හරියට පාලනය කරගත්තොත් ඒ දේවල් මට පවත්වා ගන්න පුළුවන් හැකියාව තියෙන නැති වුණොත් ඉතින් ඔබ හැම දෙයකටම මගේ අතේ සල්ලි තියෙනවා දැන් මට සල්ලි හොයන්න පුළුවන් කියලා මට පවත්වා නැතුව ඔය වියදම් කරොත් ඉතින් ඔබට මිල මුදල් කොච්චර ආවත් වැඩක් නැහැ මේ විදිහට ගලාන යන එක තමයි වෙන්නේ. ඒ වගේම යාළුවෝ සමග විනෝද චාරිකාවලට යන්න ලැබෙන කාලයක්. කියන්නේ යාළුවෝ සමග වෙන්න පුළුවන්. ඒ වගේම ගමේ අයත් එක්ක වෙන්න පුළුවන්. නැත්නම් කොහේ හරි දුර යාළුවොත් එක්ක වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම පවුලේ අය සමග හරි ඔන්න විනෝද චාරිකාවක් යන්න ලැබෙන කාලයක් කියලා කියන්න ඕනේ ඔබට මෙම අවුරුද්දේ. ඔබ කරන කටයුතු බාධා ඇති වෙන්න පුළුවන් කාලයක් මෙම කාලය තුල. ඒ කියන්නේ ඔබ කරන කටයුතු වලට බාධා ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඔබට සුබදායක නෑ. ඔබ ව්‍යාපාරයක් මොකක් හරි පටන් ගන්න හිටියත් ඔබට බාධා ඇති වෙන්න පුළුවන් හැකියාව තියෙන මෙම කාලය තුල. ඒ වගේම රැකියාව කරන තැනත් ඔබට බාධා ඇති වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. රැකියාව එපා වෙන තරමට මේ විදිහට වැඩ සිද්ධ වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. රැකියාව එපා වෙන තැනට බාධා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම රැකියාවට එපා වෙලා යනවා නම් ඒ වගේම එපා වෙන තැනට කොහොම හරි ඔන්න රැකියාව නැති වෙන තැනට මේ විදිහට බාධා ඇති වෙන්න පුළුවන්. කරදර ඇති වෙන්න පුළුවන් හැකියාව තියෙනවා මෙම අවුරුද්දේ. ඒ වගේම මංගල කටයුතු ස්ථිර කරගන්න කාලයක් අලුතෙන් ප්‍රේම සම්බන්ධතා ඇති කරගන්න පුළුවන් කාලයක් කියලා කියන්න ඕනේ. ඒ කියන්නේ අලුතෙන් ප්‍රේම සම්බන්ධතා ඇති කරගන්න පුළුවන්. ඒ වගේම මංගල කටයුතු ඇති කරගන්න පුළුවන් වෙන කාලයක්. ඒ වගේම මේවා ස්ථිර කරගන්න පුළුවන් වෙන කාලයක් කියලා කියන්න ඕනේ මෙම අවුරුද්දේ. ඒ වගේම අධ්‍යාපන ලබන දූ දරුවන්ට හොඳ කාලයක් පෙබරවාරි මාසෙන් පස්සේ. ඒ කියන්නේ පෙබරවාරි මාසෙන් පස්සේ ඔන්න අධ්‍යාපන ලබන දූ දරුවන්ට ඉතා හොඳ කාලයක් කියලා කියන්න ඕනේ. ඊට පස්සේ ඔන්න ඉගෙනීම් කටයුතු වලින් ජයග්‍රහණය ගන්න පුළුවන් හැකියාව තියෙනවා. තරඟ විභාග වලින් ජයග්‍රහණය කර ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඉතා හොඳ කාලයක් කියලා කියන්න ඕනේ දූ දරුවන්ට. ඒ වගේම ඇදුම සිම්බිරිස්සා වගේ රෝග තිබුණා නම් ඒ දේවල් වලට ප්‍රතිකාර ගන්න ඒ දේවල් මැඩ පවත්වන්න පුළුවන් හැකියාව තියෙනවා. විටින් විට ඒ දේවල් එන්න පුළුවන් හැකියාව තියෙනවා. වැඩිවීමක් වෙන්න පුළුවන් හැකියාව තියෙන මේ අවුරුද්දේ සාමාන්‍ය මාර්තු වලින් පස්සේ පොඩක් වැඩිවීමක් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා මේ රෝග. ඒක නිසා ඒ දේවල් වලට ප්‍රතිකාර ගන්න නැතුනොත් ඔබට ඒ දේවල් වැඩි වෙලා මේ විදිහට අසනීප වෙන්න පුළුවන් ගොඩක් දුරට. ඒක නිසා ඒ දේවල් වලට ප්‍රතිකාර ගන්න. ඒ වගේම බලමු ඊළඟ ලග්නෙ වූ ධනු ලග්න හිමියන්ට මෙම අවුරුද්ද කොහොමද ගත වෙන්නේ කියලා. වගා කරන කට්ටියට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ වගාවක් කරගෙන ගියා නම් ඉතින් ඔන්න ඔබට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගාවට හානි වෙලා ඉවරලා ඔබට අලාභ හානියක් ලොකු අලාභ හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ඔබ ලොකු මුදලක් වියදම් කරලා ඔබ වගාවක් කරනවා. ඒ වගාව සත්තුන්ගෙන් වෙන්න පුළුවන් නැත්නම් වැහි වලින් වෙන්න පුළුවන් මොනම දෙයක් හරි නැත්නම් නියගේ අල්ලලා වෙන්න පුළුවන්. කොහොම හරි ඔන්න ඔබට ලොකු අලාභ හානියක් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා ඔබ මෙන්න මෙම අවුරුද්දේ. ඔබ බලන්න හොඳට අනිවාර්යෙන් ඔබට මේ විදිහට අලාභ හානියක් ලොකු අලාභ හානියක් අනිවාර්යෙන් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔබ මිල මුදල් වියදම් කරලා අවිල්ලා මේ විදිහට වගාවක් කරොත් අනිවාර්යෙන්ම මේ වගාව විනාශ වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මිල මුදල් මේ පාඩුවක් ලොකු පාඩුවක් ඔබට වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ අවුරුද්ද තුල. ඒ වගේම රට යන්න ඉන්න කෙනෙක් නම් සුබදායක කාලයක් රට යන්න ඉන්න අයට ඉතා සුබදායක කාලයක් ඒ දේවල් වලට යොමු වුණොත් ඒ දේවල් අනිවාර්යයෙන්ම කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ දේවල් ගෙදර මේ ඇවිල්ලා කවුරුත් කරලා දෙන්නේ නැහැ. රට යවන්නේ නැහැ. ඉතින් ඒ දේවල් වලට යොමු වෙන්න ඔබ රට යන්න හිතාන ඉන්නවා. රැකියාවක් කරන්න හිතාන ඉන්නවා. ඒ දේවල් වලට යොමු වෙන්න ඕනේ. ගිහිල්ලා ඒ දේවල් ලියුකෙල් ටික හදාගෙන ඒ දේවල් වලට යොමු වුණොත් ඔබට මේ අනිවාර්යයෙන් මෙම අවුරුද්ද තුල ඔබට රට යන්න chance එක තියෙනවා. ඒ වගේම හොඳ රැකියාවක් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම රට යන්න හිතාන හිටිය කෙනෙක් ඉන්නවා නම් ඔන්න ඉතා සුබදායක කාලයක් රට යන්න කෙනෙක්ට. මංගල කටයුතු ඉතා සුබදායක කාලයක් මේ වසරේ තුල. ඒ කියන්නේ මංගල කටයුතු වලටත් ඔන්න ඉතා සුබදායක කාලයක් තමයි මෙම කාලය තුල. ඒ කියන්නේ කෙනෙක්ගෙන් කැමැත්ත ගන්න හිටියා නම්, ඒ වගේම ගෙවල් වලින් කැමැත්ත ගන්න හිටියා නම්, ඒ වගේම වෙඩින් එකක් වගේ දෙයක් ගන්න හිටියා නම් ඔන්න මංගල කටයුතු වලට ඉතා සුබදායක කාලයක් කියලා කියන්න ඕනේ මෙම කාලය තුල මෙම අවුරුදු තුල. රැකියාවේ උසස් වීම ලැබෙන්න පුළුවන් මෙම වසරේ තුල පඩි වැඩි වීමක් වගේ දෙයක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ රැකියාවේ උසස් වීමක් වෙන්නත් පුළුවන්. ඒ වගේම පඩි වැඩි වීමක් වගේ දෙයක් වෙන්නත් පුළුවන්. කියන්නේ වගාවලට හානි වුණාට රැකියාවක් කරන කෙනෙක් නම් ඔබ අන්නේ දේවල් වලින් ඔබට පඩි වැඩි වීමක් උසස් වීමක් වෙන්න පුළුවන්. ඒ දේවල් වලට යොමු වෙන්න ඕනි. ඒ වගේම ලෙඩ රෝග විටින් විට එන්න පුළුවන් හැකියාව තියෙනවා. ලෙඩ රෝග වලට අනිවාර්යෙන් ප්‍රතිකාර ගන්න ඕනි. සාමාන්‍ය සම්බ්‍රිස්සා වගේ රෝග, ඔලු කැක්කුම් වගේ රෝග, බඩේ කැක්කුම් වගේ විටින් විට අනිවාර්යෙන් එන්න පුළුවන්. ඒ වගේ රෝග වලට අනිවාර්යෙන් ප්‍රතිකාර ගන්න. ප්‍රතිකාර ගත්තොත් අනිවාර්යයෙන්ම ඒ දේවල් මට පවත් ගන්න පුළුවන් හැකියාවකුත් ඔබට තියෙනවා. ධනය විටින් විට ඔබ අතට හම්බ වෙන්න පුළුවන් කාලයක් කියලා කියනවා. කියන්නේ ධනය විටින් විට ඔබට මෙම කාලය තුල මෙම අවුරුදු තුල එන්න පුළුවන් හැකියාව තියෙන දේවල් හරියට යොදන්න නැති වුණොත් ඒ දේවල් අපරාධයක් වෙනවා. ඒ නිසා එන මුදල හරියට යොදලා හරියට වැඩක් කරන්න. එහෙම වුණොත් ඔබට සුබදායක කරගන්න පුළුවන් මෙම අවුරුද්ද. අපි එනම් බලමු ඊළඟ ලග්නෙ වූ මකර ලග්න හිමියන්ට මෙම අවුරුද්ද කොහොමද ගත වෙන්නේ කියලා. මුදල් වැඩිපුර අතට ගැවසෙන කාලයක්. මුදල් වැඩිපුර අතට එන කාලයක් කියලා කියන්න ඕනේ. කියන්නේ මුදල් ඔබට අතට වැඩිපුර ගැවසෙන කාලයක්, මුදල් අතට වැඩිපුර එන කාලයක් කියලා කියන්න ඕනේ. ඔන්න මකර ලග්න හිමියන්ට මෙම අවුරුද්ද තුල. ඒ වගේම වියදම් තත්ත්වයේ වැඩිවීමක් පෙන්වුම් කරනවා. ඒ කියන්නේ වියදම් තත්ත්වයක් ඔන්න වැඩිවීමක් තමයි පෙන්වුම් කරන්නේ. ඒ කියන්නේ මුදල් අතට එනකොට කොහොමත් වියදම් කරනවානේ. වියදම් තත්ත්වයේ වැඩිවීමක් තමයි පෙන්වුම් කරන්නේ. ඒ වුණත් හරියට කළා කළා හරි දෙයට හරියට වියදම් කරොත් ඔබට ඒ දේවල් ස්ථිර තැන්පත් පවා දාගන්න පුළුවන් හැකියාව තියෙනවා මෙම එන මුදලෙන්. ඒක නිසා හරියට ඒ දේවල් කළා හරියට මේ දේවල් කරගන්න නැති වුණොත් ඔබට අන්තිමට වෙයි
හොයපු මුදලකුත් නැහැ. මුදල් නම් මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ඔබ කාපු දෙයක්කුත් නැහැ, බීපු දෙයක්කුත් නැහැ. මේ විදිහට මුදල් වියදම් කරලා විතරයි තියෙන්නේ. ඒක නිසා මේ දේවල් හරියට එන මුදල් ටික වියදම් කරන්න. මේ අවුරුද්දයි දෙකයි මේ මුදල් එන්නේ. ඉතින් පස්සේ ඊළඟ අවුරුද්දේ සමහර විට මේ අවුරුද්දේ හොඳ වුණාට ඊළඟ අවුරුද්දේ නරක වෙන්න පුළුවන්. සමහර මුදල් යන අවුරුද්දක් වෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම එන අවුරුද්දේ මුළුන් තරම් ගේමක් ගහන්න. ඒක නිසා ඔබට මේ අවුරුද්දේ මුදල් වැඩිපුර එන බව තමයි පෙන්වුම් කරන්නේ. ප්‍රසිද්ධියට කරන කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙන කාලයක් කියලා කියනවා. ඒ කියන්නේ ඔබ ප්‍රසිද්ධියට කරන කටයුතු තියෙනවනම් කලා කටයුතු වගේ දේවල් කරනවා නම් ඔන්න ප්‍රසිද්ධියට කරන කටයුතු ඒ දේවල් සාර්ථක කරගන්න පුළුවන් වෙන කාලයක් ඔබේ නම බැබලෙන කාලයක් කියලා කියන්න ඕනේ මෙම අවුරුද්දේ. ව්‍යාපාර කටයුතු වලින් මල් 7යි ඉතා සුබදායක කාලයක්. ඒ කියන්නේ ව්‍යාපාර කරන කටයුතු මල් 7යි සුබදායක කාලයක් මෙම කාලය තුල අත ගහන ඕනම ව්‍යාපාරයක් අනිවාර්යයෙන්ම දියුණු වෙනවා. දියුණු කරගන්නත් පුළුවන්. ඔබ අලුතින් ව්‍යාපාරයක් පටන් ගන්න හිටියා නම් ඒ ව්‍යාපාරේ පවා අර පරණ ව්‍යාපාර වලට වැඩිය ටක් ගාලුවට ඇවිල්ලා වෙරලා කට්ටිය පටන් ගන්න ව්‍යාපාර වලට වැඩිය ගමේ ඉන්න ඔයාගේ නම හැමතැනම කතා වෙනවා. ව්‍යාපාරේ නම හැමතැනම කතා වෙනවා. සුබදායක කාලයක් කියලා කියන්න ඕනේ ඕන ව්‍යාපාර ආරම්භ කරන්න ඉන්න කට්ටියට. ප්‍රේම සම්බන්ධතා වලට ඉතා සුබදායක කාලයක් නොවේ මෙම කාලය තුල. ඒ කියන්නේ ප්‍රේම සම්බන්ධතා වලට නම් ඉතා සුබදායක කාලයක් නොවේ මෙම කාලය තුල. සම්ඩු සරුවල් ඇති වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. දෙන්න අතර මේ විදිහට කතා බහක් නිසා වෙන්න පුළුවන් පොඩි පොඩි රණ්ඩු නිසා මෙන්න මේ විදිහට දුර දිග ගිහිල්ලා මේ දේවල් කඩා කප්පල් වෙන්න පවා පුළුවන්. ඒක නිසා ඒ දේවල් හිතින් මේ දේවල් අනිවාර්යයෙන්ම හිතලා වෙලා මෙහෙම දෙයක් මම කිව්වා නේද? ඒක නිසා මම මේ විදිහට කතාව එකින්කට යන්න හොඳ නැහැ. මේ දේවල් දැන් නවත්තා ගන්න ඕනි කියලා එක්කෙනෙක් මේ විදිහට නවත්තා ගත්තොත් හරියටම හරිය නැති වුණොත් දෙන්න මේ විදිහට රණ්ඩු සරුවල් වගේ ඇති වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒත් එකෙම තමයි බැඳපු කෙනෙක් අතරත් මේ විදිහටම දේවල් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා මංගල කටයුත්තට ඉතා සුබදායක නොවන බවක් තමයි පෙන්වුම් කරන්නේ. ඉගෙන ගන්න දූ දරුවන්ට ඉතා සුබදායක කාලයක් බව පෙන්වුම් කරනවා. ඒ කියන්නේ ඉගෙන ගන්න දූ දරුවෙක් ඉන්නවා නම් ඔන්න සුබදායක කාලයක් කියලා පෙන්වුම් කරනවා ඒ දරුවන්ට. හොර සතුරන්ගෙන් ඇති වෙන කාලයක්. ඉතින් හොර සතුරන් නිසා මේ විදිහට ලොකු මුදලක් නැති වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම වටිනා කියන දෙයක් නැති වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ දේවල් පරිස්සම් කරගන්න හොර සතුරන් ඇති වෙන කාලයක් කියලා කියන්න පුළුවන් මෙම අවුරුද්දේ. එහෙනම් අපි බලමු ඊළඟ ලග්නය කුම්භ ලග්න හිමියන්ට මෙම කාලය මෙම අවුරුද්ද කොහොමද උදා වෙන්නේ කියලා. ධනය අතින් ඉතා සුබදායක කාලයක් ලොතරයි දිනුම් ඇදෙන්න පුළුවන් කාලයක් කියලා කියනවා. ඒ කියන්නේ ධනය ඔබට එන්න පුළුවන්. ඒ වගේම ලොතරයි දිනුම් ඇදෙන්න පුළුවන් වෙන කාලයක් කියලා කියන්න ඕනේ කුම්භ ලග්න හිමියන්ට නම්. ඉතින් ඒ වගේම හදිස්සි වේදන් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කාලයක් කියලා කියනවා. ඒ වගේම ගෙවල් වල ඉතා ගෙවල් හදන්න හිතාන හිටියනම් එයාගේ ගෙයක් සාමාන්‍ය අලුතෙන් හදන්න හිතාන හිටියනම් ඒ වගේ ගෙයක් අලුත් වැඩියක් කරන්න හිතාගෙන හිටියනම් අන්න ඒ දේවල් වලට යන්නු වෙන්න ඒ දේවල් අනිවාර්යයෙන්ම සාර්ථක කරගන්න පුළුවන් වෙන කාලයක් කියලා කියන්න ඕනේ. ගෙයක් හදන්න හිතාන හිටියනම් ඒ දේවල් සාර්ථක කරගන්න පුළුවන්. ගෙයක් අලුත් වැඩියක් කරන්න හිතාන හිටියනම් ඒ දේවල් සාර්ථක කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම නිමා කරපු නැති ගෙයක් වැඩ බාර ගන්නවා නම් ඒ වගේම වැඩක් කරන්න හිතාන ඉන්නවා නම් අන්න ඒ දේවල් වැඩ නිමා කරගන්න පුළුවන්. ගේ වැඩ අවසන් කරගන්න පුළුවන් වෙන අවුරුද්දක් කියලා කියන්න ඕනේ. හදිසි අනුතුරු ඇති වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඒ දේවල් වලින් පරිස්සම් වෙන්න හදිසි අනුතුරු පෙන්නනවා. ඉතින් ඒක නිසා රෑගම බිමන් යද්දී වාහනයක් ඩ්‍රයිව් කරද්දී අනිවාර්යෙන් පරිස්සම් වෙන්න. මොකද නැති වුණොත් ඔබට අනිවාර්යෙන්ම වේගය සීමා කරගන්න නැති වුණොත් ඔබට මේ අවුරුද්ද තුළ අනිවාර්යෙන්ම අනුතුරුදායක අවුරුද්දක් කියලා කියන්න ඕනේ. රැකියාවක් කරන අයට උසස් වීම ලැබෙන්න පුළුවන්. පඩි වැඩි වීමක් වෙන්න පුළුවන් හොඳ කාලයක් කියලා කියනවා. ඒ කියන්නේ රැකියාවක් කරන කෙනෙක් නම් ඔබට පඩි වැඩි වීමක් උසස් වීමක් වෙන්න පුළුවන් හොඳ කාලයක් කියලා කියනවා. ඒක දේවල් වලට යොමු වෙන නිකන් හිටියා කියලා මම අනික් කට්ටිය වගේ නිකන් හිටියා කියලා ඔබට ඒ දේවල් යොමු වෙන්නේ නැහැ. ඒක නිසා ඒ දේවල් ගන්න මහන්සි වෙන්න ඕනේ. මහන්සි වුණොත් ඒ දේවල් අමුව ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හරියටම ඔයාට ඒ දේවල් ලබා ගන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඒ වගේ මංගල කටයුතු ඉතා සුබදායක කාලයක් අලුත් ප්‍රේම සම්බන්ධතා ඇති වෙන්න පුළුවන් කාලයක් කියලා කියනවා. කියන්නේ මංගල කටයුතු ඉතා සුබදායක කාලයක් අලුත් ප්‍රේම සම්බන්ධතා ඇති වෙන්න පුළුවන් වෙන කාලයක් කියලා කියනවා. ඉතින් මේ දේවල් වලට යොමු වෙන්න මේ දේවල් උත් ඔන්න සුබදායක කරගන්න පුළුවන් අපිට මේ විදිහට කියන්නේ. ඔයාට මේ වගේ තොරතුරු අනිවාර්යයෙන්ම ඊට පස්සේ ඔයාලා මේ දේවල්ට යොමු වුණාට පස්සේ මේ දේවල් සුබදායක කරගන්න පුළුවන් හැකියාවක් තියෙන මෙන්න මේ විදිහට මේ දේවල් කිව්වට පස්සේ. ඉතින් එහෙනම් අපි බලමු ඊළඟ ලග්නය වූ මීන ලග්න හිමියන්ට අවසාන ලග්නය වූ මීන ලග්න හිමියන්ට මේම ලග්න පලාඵල බලමු දැන් අපි එහෙනම්. තැම්පත් ධනය විනාශ වෙන කාලයක් කියලා කියන්න ඕනේ. ඒ කියන්නේ තැම්පත් ධනය තිබුණා නම් ඔබට විනාශ වෙන කාලයක් විනාශ වෙන අවුරුද්දක් කියලා කියන්න ඕනේ. ඉතින් මේ විදිහට තැම්පත් ධනය වියදම් වෙන කාලයක්. ඒ වගේම ඔබ අලුතෙන් යමක් පටන් ගන්න හිටියා නම් ඒ දේවල් මුකුත් නාස්ති වෙන කාලයක්. කියන්නේ මුකුත් ඒ දේවල් වැඩක් වෙන්නේ නැහැ. ඔබ සල්ලි වියදම් කරලා අලුතෙන් දෙයක් පටන් ගන්න හිටියා නම් ඒ දේවල් නැති වෙන කාලයක්, සල්ලි නැති වෙන කාලයක්, ඒ වගේම ව්‍යාපාරේ නැති වෙන කාලයක්. ඒ වගේම ව්‍යාපාරයක් පටන් ගන්න හිටියා නම් ව්‍යාපාරේ කවුරුත් ගණන් ගන්න නැහැ. ඒ වගේම කවුරුත් එන්නේ නැහැ ව්‍යාපාරයට. කිසිම දෙයක් වැඩක් නැහැ. ඔබ කරන දේවල් ලාභ ලැබෙන්නේ නැහැ. පාඩුමයි වෙන්නේ. ඒ නිසා ඒ කාලයක් කියලා කියන්න ඕනි. ව්‍යාපාර කටයුතු කරන කටියට ඕන නම් මම කිව්වා වගේම පාළුව සිද්ධ වෙන කාලයක්. ඉතින් ඒ වගේම නිතරම හිතේ කේන්චිය ඇති වෙන කාලයක්. ඒ කියන්නේ නිතරම කට්ටියත් එක්ක කේන්චියෙන් ඉන්නේ.
ඒක නිසා මල පැනලා ඉන්නේ කිසිම වැඩක් ඔයා කරන. ඒ කියන්නේ ඔයා කරන කිසිම වැඩක් සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාට මල පැනලා ඉන්නේ නිකම කේන්චි තින්නේ. ඉතින් ඒ වගේ කේන්චි වැඩි වෙන කාලයක්, කේන්චි ඇති වෙන කාලයක් කියලා කියන්න ඕනි. ඒක නිසා රණ්ඩු සරුවල් වලට පවා යන්න පුළුවන් හැකියාවක් තියෙනවා මෙන්න කේන්චි නිසා. ඒ නිසා ඒ දේවල් පරිස්සමෙන් ඒ දේවල් අනිවාර්යෙන් මැනපවත්ත ගන්න නැතුණු ලොකු මේකට යන්න වෙනවා. ඒක නිසා තමන්ට පොලිසි ගානේ පවා යන්න සිද්ධ වෙයි මේ දේවල් හරියට වා මැනපවගත්තේ නැත්නම්. මංගල කටයුතු එතා සුබදායක කාලයක් නොවන බවක් තමයි පෙන්වුම් කරන්නේ. ඉතින් රණ්ඩු සරුවල් ඇති වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. කඩා කප්පල් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. මංගල කටයුතු වෙන්න පුළුවන්. ගෙදර කෙනෙක් එක්ක වෙන්න පුළුවන්. බැඳලා ඉන්න කෙනෙක් නම් ඉතින් ඒ දෙන්න අතර රණ්ඩු සරුවල් ඇති වෙලා මෙන්න මේ විදියට දෙන්න දෙපැත්තට වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. මංගල කටයුතු සුබදායක වෙන්නෙත් නැහැ. ඒ වගේම ආදර කරන දෙන්නෙක් ඉන්නවා. සම්මතතාවයක් තිබුණා. ඒ දේවල් කඩා කප්පල් වෙන්න පුළුවන්. ඒක නිසා ඒ දේවල් වලට සමන වචනේ ඉස්සර කරගන්න එපා. වචනයක් කවුරු හරි කිව්වොත් එකෙන්කට අහලා වෙලා පොඩි වචනයක් නිසා ඒ දේවල් වෙන්න පුළුවන්. ඒක නිසා ඒ වචනේ හරි කියලා වෙලා හද නැතුව ඉන්න නැතුනොත් ඔයා එකෙන්කට කතා කරන්න ගියොත් මේ දේවල් අනිවාර්යෙන් විනාශ වෙලා යන්න පුළුවන්. ඒක නිසා හරියට ඔයා මොලෙන් පාවිච්චි කරොත් මේ දේවල් නතර කරගන්නත් පුළුවන්. ඉගෙනුම ලබන දූ දරුවන්ට සාමාන්‍ය වශයෙන් හොඳ කාලයක්. ඒ කියන්නේ ඉගෙනුම ලබන දූ දරුවන්ට සාමාන්‍ය වශයෙන් හොඳයි. ඒ කියන්නේ සුබදායක කාලයක් නොවේ. සාමාන්‍ය වශයෙන් හොඳයි කාලයක් තමයි පෙන්වන්නේ ඉගෙනුම ලබන දූ දරුවන්ට. නිතර ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන් කාලයක් කියලා කියනවා. ඒ වගේම උසස් වීම පඩි වැඩි වීම වෙන්න පුළුවන් මේ අවුරුද්දේ අවසානයේ වගේ. ඒ කියන්නේ උසස් වීම පඩි වැඩි වීම වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මෙම අවුරුද්දේ අවසානයේ මාස දෙක වගේ කාලය තුල ඔන්න වාට උසස් වීමක් ඒ වගේම පඩි වැඩි වීමක් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ දේවල් වලට යොමු වෙන නිකන් හිටියා කියලා මේ දේවල් ලැබෙන්නේ නැහැ. මේ දේවල් ගන්න මහන්සි වුණොත් මේ දේවල් අනිවාර්යයෙන්ම ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා ඔබට පෙන්වන්න කරනවා. ඔන්න ඔය විදියට ලග්න පලාපල ලග්න 12ටම කියලා අවසන්. ඔන්න ඔය විදියට තමයි ලග්න 12ටම ලග්න පලාපල කියලා අවසන් වෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න ඇති ඔයාගේ ලග්නයට මෙම අවුරුද්දේ කොහොමද ගත වෙන්නේ, හොඳ කාලයක්ද නරක කාලයක්ද කියලා ඔයාලටම තීරණය කරගන්න පුළුවන්. ඉතින් මේ දේවල් කරන්නේ නරක දේවල් තියෙන්න පුළුවන්, හොඳ දේවල් තියෙන්න පුළුවන්. ඉතින් නරක දේවල් තිබුණොත් ඒ දේවල් මැඩපවත්ත ගන්න තමයි මේ විදියට මම ලග්න පලාපල අරගෙන ආවිලා තියෙන හරියටම. ඒ වගේම හොඳ දේවල් තිබුණොත් ඒ දේවල් ලෝතරේ වාසනාව තිබුණොත් ඒ මාසෙ වල ඒ විදියට ගන්න. ඉතින් මාසෙන් මාසෙ සතියෙන් සතියට අනිවාර්යෙන් ලග්න පලාපල අරගෙන එනවා. ඒ දේවල් වලට අහුම්කම් දෙන්න. තාමත් මගේ channel එකට එකතු වෙලා නැත්නම් දැන් එකතු වෙන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒ දේවල්ට අහුම්කම් දීලා ඒ දේවල් හරියට කරලා වෙලා ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න. එහෙනම් ගිහින් එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.